මේක ඇවිල්ලා තෙරාකොටා කියන ටෙක්නික් එක. තෙරාකොටා කියන තෙරා කියන්නේ ඉතාලියේ පොළව කියන්නේ. නේ? එන්න තෙරා පොළවෙන් කියන්නේ. අනිත් එක කොට්ටා කියන්නේ උච්චනවා. මේ උච්චීම කියන එක තමයි දැන්. හරි. ඒතර මේකේ අපි කරන්නේ දැන් මුලින්ම මේක අදා. අදත් හැම තිස්සෙම උන්ට කරන්නේ. පස් කරලා බලන්න. ඒතර යාබබල්ස් කියොත් මේක පුපුර. ඊට පස්සේ අපි මේක අරගෙන මේක ඊට පස්සේ මෙහෙම කපනවා. මේ කපලා මේ ඇතුලේ තියෙන මේ එක අයින් කරනවා පොඩ්ඩක් මේ වෙන්න. දැන් මෙතන කිව්වා මේ තව ටිකක් මේ දැන් මෙතනින් අපිට තේරෙනවා මෙතනට යනවා කියලා. ඉතින් ආ පොඩ්ඩක් මේක හැරෙන්න. මේක හාරලා ඊට පස්සේ දැන් මේක පුච්චද්දි මේකේ තුනේ යා බබල්ස් තියෙන්න පුළුවන්. ඉතින් යා බබල්ස් නැති වෙන්න අපි කරන්නේ මේක අර කීවක් ගන්න පුතේ පොඩි ඌරු වගේ මේ ඒකකින් අපි කරන්නේ මේක ටිකක් හිල්විදින්. හිල්විද්දම මේක පුච්චද්දි මෙහෙම අපි හිල්විදගෙන යනවා. දැන් මේක පුච්චද්දි මේක ඇතුළේ රත් වෙනවානේ. රත් වෙද්දි වැරදිලවත් මේක තිබුණත් එහෙම යා බබල්ස් මේක ටක් ගාලා මේ එතනින් පිට වෙනවා. නැත්තම් මේක පුපුරනවා. ඒ හින්දා අපි මේකේ මේ හැමතිස්සෙම පොඩ්ඩක් ඇතුලේ අච්චකට තියලා මෙහෙම හිල් ටිකක් විද ගන්නවා. කොනටම යන්නේ නැති වෙන්න. මේ කරන මේ හිල් ටිකක් විද ගන්න. මේක තමයි මේ වෙලාවේ. ඊට පස්සේ මේක දැන් මේක අපි ආයෙ අලවන්න ඕන කෑල්ල. දැන් මේක අපි මේක අනිත් ගුඩ් හොඳයි. දැන් මේක පිටේ අර මේවා ටිකක් මේ මොනවද යන්න ඔබන්නේ මේව කරන්නේ. හරි. මේක මෙයා කරා ඊට පස්සේ අර පේස්ට් එක ඕගොල්ලෝ හිතුවනේ පේස්ට්.